හලෝ කස්ටිය සාදරින් පිළිගන්න අලුත් වීඩියෝකට කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාන්න. ඉතින් කාලෙකට කියන්නේ මම දාන්නෙම නැහැ ලේසියෙන්. ඔප්ටිමයිස් වීඩියෝ එකක් හදන්න හිතුණා. ඉතින් දැම්මා මේ මට සෙට් වුණ මට හරි ගියපු ඔප්ටිමයිස් ටික. ඒකයි දාන්නේ නැත්තම් දාන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ලයිව් බැලුවා නම් හිතා ගන්න පුළුවන් ඇති මං කෑ ගහනවා ලැග් වෙනවා කියලා මෙච්චර PC එක අප්ඩේට් කරලත් හරිද? ඒක හින්දා ඔප්ටිමයිස් ටිකක් බලල හදාගත්ත මට හරින විදියට ඔගොල්ලන්ටත් ඕනේ වෙයි කියලා හිතුවා. ඉතින් එච්චර ඉන්ට්‍රෝ එක. හරි එතකොට මං කලින් කිව්වනේ ඉන්ට්‍රෝ එකේ මම හදාගත්ත ටිකක් කියලා තියෙන්නේ ඔප්ටිමයිස් එක. ඒ කිව්වා වගේම එක ෆෝල්ඩර් එකකට දාලා තියෙන ඔක්කොම ටික ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මං කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම් පින් කරලා ලින්ක් එක. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් ගැන කතා කරද්දි මොනවද මතක් වෙන්නේ? ඩේටා යනවනේ ඩවුන්ලෝඩ් කරන්න. ෆ්‍රී ඩේටා ගන්න විදිහක් කිව්වොත් කොහොමද? ෆ්‍රී කියන්නේ ඉතින් VPN හරිද? VPN පාවිච්චි කරන්න නැත්නම් ඉතින් ඕනි නෑ. VPN පාවිච්චි කරන අයට නැත්තම් ෆ්‍රී ඩේටා ගන්න ඕනි අයට ඩවුන්ලෝඩ්ද YouTube යන්නද Facebook යන්නද ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් මේක. ඉතින් මම ටක් ගාලා කියා දෙන්නම්. වැඩි දෙයක් නැහැ. netmood app එක දාගන්න. netmood app එකේ setup එකත් මම මේ ෆයිල් එකේම දාලා තියෙන්නේ. VPN එක ගන්න විදියට ටක් ගාලා කියා දෙන්නම්. Google එකට ගිහිල්ලා cloud.net.1 කියලා සර්ච් කරන්න. මෙන්න මේ විදියට සර්ච් කරලා තියෙනවා. ඒකේ මගේ නම් දෙවෙනි යට එන්නේ, සමහර අයගේ පළවෙනි යටේ, සමහර අයගේ තුන්වෙනි යටේ. මට කියන්න බෑ කීවෙනි යටේද කියලා. cloud.net v2 restore එකට යන්න තියෙන්නේ. ඒකට ගිහිල්ලා get free v2 ray කියලා තියෙනවා. ඒකේ පළවෙනි පාර දුන්නම හැමෝගෙම වගේ ඇඩ් එකක් එනවා. ඒක කට් කරලා ඒක ආයෙ දෙන්න. එතකොට මේ වගේ ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. මේක ඉතින් කැරකිලා ගිහිල්ලා මෙන්න මේකට එනවා. ලංකාවේ කොල්ලෝ ටික තමා ඉතින් පිටරට නෙවෙයි. ලංකාවේ කොල්ලෝ තමා දෙන්නේ ෆ්‍රී. මේකේ තියෙනවා VPN, Trojan VPN, MPV tunnel කියලා VPN උයි Wales එකේ. මේකේ දාලා තියෙනවා ඒගොල්ලෝගේ සයිට් එකේ අප්ඩේට් නම් අප්ඩේටඩ් නැත්තම් not available කියලා. මේ Wales එක දැන් මේ available නෑ. ඒ වගේ මේ දැනට පාවිච්චි කරන්න හොඳ Trojan එක තමා. ඒකට ගිහිල්ලා කරගෙනවා. තවත් කරගෙනවා. අන්න හරි ආවා. මේකේ තියනවා කෙලින්ම සිංගප්පූද නැත්තම් USAද එච්චරයි ඉතින්. තව නෑ. දෙකයි තියෙන්නේ. ඒගොල්ලෝ දෙන්නේ VPN server මේ තියෙන්නේ. කෙලින්ම සිංගප්පූ server එකෙන් server දාලා තියෙනවා කීයද? 18ක් 19යි 20ක් දාලා තියෙනවා. USA එකෙනුත් අම්බානක ටිකක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් සිංගප්පූ වල තමා හොඳ ගේම් ගහන්න වගේ පින් එක හොඳට තියෙනවා. USA වල ඩවුන්ලෝඩ් ස්පීඩ් වැඩි. අනිත් අයගේ නම් කොහොමද දන්නේ? මගේ වැඩි. ඒ හින්දා අනිත් එක මගේ USA සර්වර් එකේ ඩේට් ඉවර වෙලා තිබ්බ. ඒක හින්දා මම ගන්න ඕනේ කොහොමත් එකක්. ඒක හින්දා ගන්න අරගෙන දාගන්න විදිහත් පෙන්නන්න. මෙන්න එහෙම Tamanට ඕනි එකකට ගිහිල්ලා get config දෙන්න. ඊට පස්සේ Tamanගේ පැකේජ් තියෙනවානේ මෙතන. මේ තියෙන්නේ ඩයලොග් නම් ඩයලොග්, හච්, එයාටෙල්, SLT ඕන එකකට තියෙනවා. මගේ ඩයලොග්. ඒ හින්දා ඩයලොග් එකට යන්. එතනට ගියාම ඇඩ් එකක් එනවා. ඒක කට් කරායින් පස්සේ කෙලින්ම තියෙනවා. තමන්ගේ පැකේජ් එකේ බලලා තමා ගන්න ඕනි අනිවාර්යෙන්. හරිද? නැතුව වැඩ කරන්නේ නැහැ. දැන් තමන්ගේ මොකක් හරි ඕනම SIM එකකට මෙන්න මෙතන දාලා තියෙන පැකේජ් එකක් තියෙයි නම්
ඒ VPN එක වැඩ. හරිද? මොබයිල්ද PCද කියලා දාලා නැහැ, දෙකටම එකයි. මගේ දාලා තියෙන්නේ ඩයලොග් Zoom 724 අන්ලිමිටඩ් පැකේජ් එක. ඒක හින්දා මම ඒක ගන්නවා. මෙතනින් නිකම්ම කොපි කරලා දාන්නත් පුළුවන්, නැත්නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරලා දාගන්නත් පුළුවන්. මෙතන කොපි බටන් එක තියෙයි. මම කොපි කරගත්තා. ඊට පස්සේ net mood එක ඇප් එක තියෙනවානේ. ඉන්ස්ටෝල් කරගන්න දන්නවානේ. මේ තියෙන ප්‍රයිවට් VPN එක මේ බයි කරලා තියෙන එක. මේකෙන් තමයි ලයිව් දාන්නේ. හරි සාරකින් ලයිව් දාන්න බෑ. මේකෙන් නිකම්ම තිත් තුනෙන් import from clipboard දුන්නා. එච්චරයි ඇඩ් වෙනවා කෙලින්ම. මුකුත් කරන්න දෙයක් නැහැ. මෙන්න මෙතනින් ස්ටාර්ට් කරන්න විතරයි තියෙන්නේ. අපි බලමු වැඩද කියලා. වැඩ කරේ නැති වුණා. වැඩ. දැක්කනේ කිව්වා. මං කිව්වේ. මේ ආයි දැන් කෙලින්ම අරගෙන දාලා කිව්වේ හොදේ යනම් මනම් කියන්න ලැහැත් වෙන්න එපා. උනේ නම් Google එකට ගිහිල්ලත් පෙන්නන්නම්. ස්පීඩ් ටෙස්ට්. මේ ස්පීඩ් ටෙස්ට් වැඩ කරයිද දන්නේ නැහැ. මං ස්පීඩ් ටෙස්ට් කරනවනේ හිටපු ගමන්. එතකොට ඕවත් වැඩ කරන්න තියෙනවා. යනවා මේ තියෙන්නේ කෙලින්ම මේ VPN දැම්මා කියලා ඕගොල්ලන්ගේ ස්පීඩ් එක නැති වෙන්නේ නැහැ. තමන්ගේ තියෙන ස්පීඩ් එක ඒ විදිහටම තියෙනවා. හරිද? නැති වෙන්නේ නැහැ. මේ බලකෝ. හරි යන්න පටන් ගත්තා. පේනවනේ VPN use කළා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ගේම් ගහන්නද ඩවුන්ලෝඩ් කරන්නද ඕන එකකට VPN වලින් කරන්න බැරි uTorrent ඩවුන්ලෝඩ් විතරයි. ඩවුන්ලෝඩ් උනත් අන්ලිමිටඩ්. uTorrent නැතුව නෙවෙයි torrent නැතුව. මම u කැලලක් දැම්මේ. මම uTorrent කියලා එකක් පාවිච්චි කළා ඉස්සෙල්ලා ඒකයි. torrent ඩවුන්ලෝඩ් විතරයි බැරි. වෙන ඕන එකක් කරන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ආයෙම ඔප්ටිමයිස් පැත්තටනේ. එහෙනම් ඔප්ටිමයිස් කරලා පටන් ගන්න කලින් මම ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා වෙන්නන්නම්. මගේ නම් ඉතින් මොකුත් බලන්න දෙයක් නැහැ. මගේ ඔප්ටිමයිස් වෙලා තියෙන්නේ. හරිද? උගත් දුරට දැන් ඒ වුණත් බලා ගන්න මේ process ටික එහෙම ඔප්ටිමයිස් කරලා ඉවර වෙද්දි මොන වගේ වෙනසක් වෙලා තියෙද කියලා. එහෙනම් අපි මුලින්ම යමු ඔප්ටිමයිස් කරන්න කලින් බෑකප් ෆෝල්ඩර් එකක් හදාගන්න. නැත්නම් රීස්ටෝර් පොයින්ට් එක. සමහර අය දන්නවා ඇති එකක් හදලා තියාගන්න එක හොඳයි. මොකද ඔයාලගේ සිස්ටම් එකේ සෙටින් හරි ඒ අර ආයි චේන්ජ් කරන්න බැරි එකක් චේන්ජ් වුණොත් එහෙම ඕගොල්ලන්ට තිබ්බ විදිහටම හදාගන්න මේක ඕන වෙනවා අනිවාර්යෙන්. යන විදිය දැක්කනේ. කියන්න ඕනේද මට ඒක කියන්නම තුනක්. this PC එකට ගිහිල්ලා හරිද? properties ගිහිල්ලා ඊට පස්සේ advanced system setting ගිහිල්ලා ඊට පස්සේ මෙතන උඩ තියෙනවා system protection කියලා. ඒකට ගියායින් පස්සේ මෙන්න මෙතන ඇතුලේ තියෙනවා තමන්ගේ අර බෑකප් ෆෝල්ඩර් එක හදන්න ඕනි ෆයිල් මේ ඩිස්ක් එක තෝරන්න. ඒ කියන්නේ එක ඩිස්ක් එකකට එක ගානේ හදත්ත හැකි. නැතුව මේ දෙකටම එකක් නෙවෙයි හැදෙන්නේ. හරිද? දැන් මගේ නම් ඔක්කොම ඕනි කරන ඒවා තියෙන්නේ ඩිස්ක් C එකේ, කියන්නේ ප්‍රධාන එකේ. ඒකට එකක් හදාගන්න තියෙන්නේ. මෙතන create දීලා ඊට පස්සේ Tamanට ඕනි නමක් දාගන්න එකට create කරන්න. එතකොට create වෙනවා. එච්චරයි. එක්කනේ ක්‍රියේට් වුණා. ලේසියෙන්ම ක්‍රියේට් වුණා. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට ඒකේ තිබ්බ විදිහටම දාගන්න ඕනේ නා. ඒක දන්නේ නැත්නම් මෙතනටම ඇවිල්ලා සිස්ටම්
ස්ටෝ කියන එක දෙන්න විතරයි තියෙන්නේ. ඔතරින් නෙක්ස් දුන්නා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ෆයිල් එක. අපි හදපු ෆයිල් එක. ඒකෙන් නෙක්ස් දුන්නා. එච්චරයි. ඔන්න එහෙනම් දැන් පටන් ගන්නවා තීන් එකට බහින්න යන්නේ. පළවෙනි ටිකේ ඉතින් ඔප්ටිමයිස් කිව්වට ඔප්ටිමයිස් නෙවෙයි හැම PC එකකම වගේ හැදෙන්න ඕනි ටිකක් තමයි තියෙන්නේ. this PC එකට ගිහිල්ලා ඒකේ properties වලින් අර ඉස්සෙල්ලා තිබ්බ දැනින්ම advanced system setting වලින් ඔයාලගේ තියෙනවා මෙන්න මෙතන setting එක. ඒකේ තියෙනවා මේකේ සාමාන්‍යයෙන් වැටිලා තියෙන්නේ ඔටෝ අපි ඇවිල්ලා දාන්න ඕනි adjust for best performance කියලා. ඒක දාලා ඇප්ලයි කරලා ඕකේ දුන්නාන් පස්සේ මෙතන තියෙන ටික් ටික ඔක්කොම අයින් වෙනවා. ඒක ඕන වෙනවා. ඊළඟට ඩිස්ප්ලේ සෙටින් වලින් ගිහිල්ලා ඕගොල්ලන්ගේ ග්‍රැෆික් සෙටින් වලින් ගිහිල්ලා එතනින් අපිට ඕනි කරන ඇප් එක ඒ කියන්නේ දැන් ගහන ගේම් වල හරි නැත්නම් මොකක් හරි යූස් කරන ඇප් එකක හයි පර්ෆෝමන්ස් දාන්න මෙතනින් බ්‍රවුස් එකෙන් Tamanට ඕනි ඇප් එක තෝරන්න විතරයි තියෙන. තෝරලා ඇඩ් දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔප්ෂන් එකෙන් හයි පර්ෆෝමන්ස් දාලා තියාගන්න. එතකොට ඒකෙනුත් සමහර විට ඒ කියන්නේ ලොකු වෙනසක් නැති වුණත් ඕගොල්ලන්ට දැනෙන්නේ නැති වෙන වෙනසක් වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි හැදුවානේ උඩ ටික අපි දැන් යමු යට ටිකට. මුලින්ම ටාස්ක් බාර් එකට ගිහිල්ලා ඒකේ ස්ටාර්ට්අප් ටික තියෙනවානේ. අන්න ඒ ටික ඔක්කොම ඩිසේබල් කරගන්න. මොකද මෙතන හුඟක් ඒවා වැඩක් නැහැ. සාමාන්‍යයෙන් ඕන වෙන්නේ නැහැ. මොකද PC එක ඔන් වෙන්නේ වෙද්දිම ඇක්ටිව් වෙලා තියෙන්න ඕනේ නැහැ නේ කිසිම දෙයක්. ඕනි ඒවා ඇක්ටිව් වෙලා තියෙන අර අතන තියෙන ඇඩිෂනල් ටික විතරයි තියෙන්නේ. ඒ ටික ඩිසේබල් කරගන්න. ඊට පස්සේ සර්ච් බාර් එකට ගිහිල්ලා අපි මුලින්ම ඩිස්ක් ක්ලීන් අප් එකක් දාමු. හරි. සර්ච් කරගන්න ඩිස්ක් ක්ලීන් අප් කියලා ඒක සර්ච් කරද්දි මෙහෙම එනවා. මගේ නම් එනවා. නැත්තම් කෙලින්ම සර්ච් කරගන්න. ඊට පස්සේ තමන්ගේ ප්‍රධාන ඩිස්ක් එකේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් 100කනේ. ඒක මෙතනින් තෝරන්න තමන් ක්ලීන් අප් කරගන්න ඕනේ ඩිස්ක් එක. ඒක දුන්නාන් පස්සේ මෙතනින් එනවා තෝරන ටික. මෙතන ඔක්කොම ටික තෝරන්න. ඉතින් වැඩක් නැහැ තිබ්බ කියලා. මෙතන තියෙන්නේ අමතර ඒවා. ඒ කියන්නේ ඕනි නැති ඒවා. ඕනි ඒවා කිසිම එකක් නැහැ. හරිද? ඒ ටික තෝරලා ඕකේ දුන්නාන් පස්සේ ඕකේ කරලා ඩිලීට් කරන්න. ඩිස්ක් ක්ලීන් අප් එකක් දාගන්න. කැචේ ෆයිල් තියෙන්නේ. තේරෙනවනේ කැචේ කිව්වම. ඒවා ටික ක්ලීන් කරලා තාම ක්ලීන් උන්නේ නැහැ. ක්ලීන් නියන්කෝ. ඉක්කන්ට දෙයක් නේ. මොකද හිර වෙලාද? ගියා. බලු හිර වෙලාද කියලා. ඊට පස්සේ අපි පවර් ප්ලෑන් එක පැත්තට යමු. මෙතන සර්ච් කරගන්න edit power plan කියලා. එතකොට එනවා මෙන්න මේක. අන්න ඒකට ගියයින් පස්සේ දැන් මෙතනින් අපිට සමහර වෙලාවට හිතා ගන්න බෑ යන්න තියෙන තැන. හරිද? මෙන්න මේ වගේ නිකම්ම වැටෙනවා. යන්න අපිට අරක දාන්න ඕනි තැන පෙන්වන්නේ නැහැ. එතකොට නිකම්ම මෙන්න මෙතනින් තියෙන එකම හරි මොකක් හරි වෙනස් කරලා save දෙන්න, change දෙන්න. එතකොට තමයි අපිට ඕනි තැනට යන්නේ. අන්න ඒකේ සාමාන්‍යයෙන් බැලන්ස් තමා වැටිලා තියෙන්නේ. එතන මෙන්න මෙතන ඊතලෙන් පල්ලට ඇදලා මෙතන තමා හයි පර්ෆෝමන්ස් තියෙන්නේ. අන්න ඒක දාගන්න. ඒක හුඟක් වැදගත්. තමන්ගේ PC එකේ යූස් කරන එනර්ජිය ඉලෙක්ට්‍රිසිටි එක පාවිච්චි කරන එක තමා මෙතන තියෙන්නේ. දැන් මෙතන බැලන්ස් තිබ්බොත් ඔයාගේ PC එකෙන් පොඩ්ඩයි අද්දන්නේ කරන්ට් එක. ඒ වගේම බැලන්ස් පර්ෆෝමන්ස් එකක් දෙන්නේ. හයි පර්ෆෝමන්ස්
දුන්නම කෙලින්ම කරන්ට් එකක් දෙනවා ෆුල්ම. ඒ වගේම ෆුල් පර්ෆෝමන්ස් එක දෙනවා PC එකේ. ඊට පස්සේ එතනම තියෙනවා මේ ආයා පස්සට ගියයින් පස්සේ change advanced power setting කියලා. අන්න ඒකේ ඕලන්ට බලාගන්න පුළුවන් මේ Intel R graphics setting. අන්න ඒකට ගියයින් පස්සේ මෙතන setting වල maximum performance කියලා එකක් තියෙනවා. ඒක වැල්ල නැත්තා ඒකත් දාගන්න. තව processor power management එතනම තියෙනවා. ඒකේ minimum processor state එකයි maximum processor state එකයි කෙලින්ම 100% දාලා තියාගන්න. දාලා නැත්තම් ඒක හොඳ ඒ කියන්නේ මේකෙනුත් වෙන්නේ processor එකට අද්දන කරන්ට් එක ලිමිට් එකක් නැතුව දෙනවා. ඒ කියන්නේ ඒකට ඕනි කරන full power එක දෙනවා. ඒකෙන් full performance එක දෙනවා. හරිද? මෙතනත් තියෙන්නේ high performance දාලා තියාගන්න. හරිනේ. ඒක තේරෙනවනේ. ඒක ඇප්ලයි කරලා ඕකේ දෙන්න. ඊළඟට යමු අපි රන් එකට. රන් එක පැත්තට. රන් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා කට් හුඟක් අය දන්නවා ඇති මේක නම් සාමාන්‍යයෙන් PC එකක් කලින් ඔප්ටිමයිස් කරලා වගේ තියෙනවා නම් මේක දන්නවා temp මෙන්න මේ විදිහට සර්ච් කරන්න රන් එකේ. ඊට පස්සේ ඕකේ දුන්නාන් පස්සේ මේ එන ෆයිල් ඔක්කොම ටික සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දාන්න. ඩිලීට් වෙන්නේ නැති ෆයිල් තියෙනවා. ඒව ස්කිප් කරලා දාන්න අවුලන්නේ. එතකොට අනිත් ඕනි ටික ඩිලීට් වෙනවා. ඊට පස්සේ ආයෙ රන් එකට ගිහිල්ලා ඒකම අර කෑලි දෙක නැතුව මෙතන තියෙනවා මගේ ටයිප් කරන්න දෙයක් නැහැ. මේ කෑලි දෙක නැතුව ඩිලීට් කරලා දාන්න තියෙන්නේ. මේ තියන්නේ ටෙම්පොරරි ෆයිල්ස්. ඒ කියන්නේ අර తాවකාලික ෆයිල්. ඒවා එන්න එකතු වෙනවා PC එකේ හුඟක් කල් යන්න. එතකොට ඒවා අයින් කරන එක තමයි හුඟක් මොහොත. ඒවටත් අදින්න ගන්නවා හුඟක් GB ගණන් එකතු වෙලා තියෙද්දි. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දැන් මතක් වුණේ මේ ඩිරෙක්ටර්ස් ඒ වගේම විසුවල් C එකේ හැම අප් ටු ඩේට් තියාගන්න. ඒ කියන්නේ දන්නවනේ සාමාන්‍යයෙන් PC ගේම් ගහන අය නම් දන්නව කොහොමද මොන සෙටප් එක දැම්මත් ඩිරෙක්ටර්ස් විසුවල් C එකේ හැම අප්ඩේට් වෙනවා. ඒකේ සෙටප් දෙකක් මම දාලා තියෙන්නේ අර ෆෝල්ඩර් එකේ. නැත්තම් නිකන් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒ දෙකත් සෙටප් කරලා තියාගන්න. ඊට පස්සේ තියෙන්නේ සිස්ටම් කන්ෆිගරේෂන් එක. ඒකත් සර්ච් කරලා යත හැකි. පොඩ්ඩක් සර්ච් කරද්දී එනවා අනිවාර්යෙන්. නේ. ආවෙ නැත්තම් ප්‍රශ්නයක්. ඒකට ගියයින් පස්සේ ඒකේ තියෙනවා boot කියලා එකක්. අන්න ඒකේ මෙන්න මෙතන advanced option එකට ගිහිල්ලා මෙන්න මෙතනින් ටික් එක වැල්ල තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වැල්ල නැත්තම් දාලා තමන්ගේ processor එකේ full course ගාන මෙතන පෙන්නනවා. තියෙන full course ගාන අන්න ඒක දාගන්න. අනිවාර්යෙන් දාගන්න. නැත්තම් එහෙම වැඩ කරන්නේ නැහැ PC එකේ full course ගාන මෙතනින් දාලා නැත්තම්. ඒක දාලා ඕකේ දීලා මෙතනින් ඇප්ලයි දීලා ඕකේ දුන්නාන් පස්සේ රීස්ටාර්ට් ඉල්ලනවා. ඒක රීස්ටාර්ට් කරගෙන එන්න. හරිද? මට රීස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. මං කොහොමත් කරලානේ තියෙන්නේ. ඒක රීස්ටාර්ට් කරගෙන ඇවිල්ලා තමයි ඊළඟ ටික කරන් තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙන්නේ ඉතින් මෙන්න මේ ඇප් දෙක තමයි. කෙලින්ම මේ ඇප් දෙක. මේ ඇප් දෙක කියන්නේ මේ ඇප් දෙකෙන් ලොකු වෙනසක් වෙන්න ඕනි. සාමාන්‍යයෙන් ඔප්ටිමයිස් කරලා නැති එකක නම් ඒ කියන්නේ තමන්ගේ පර්ෆෝමන්ස් වලට තමා වෙනසක් වෙන්නේ.
ඒ දෙකෙත් සෙටප් දෙක මන් දාලා තියෙන්නේ මේ ඔප්ටිමයිස් ෆෝල්ඩ එකේ ඇප්සල මෙදෙන් මීම් ඩක් රීඩක්් ඒ නම කියන්නත් මෙම් රිඩක්් කියල එකක් ඒකයි තව මෙතන ඇප් දෙකක් තියෙනවා මේ ඇප් දෙකෙන්ම එකම දේ වෙන්නේ මේ CPU ඕ කලොක් කරන එක ප්‍රොසෙස එක ඕව කලොක් කරන එකක් ඒක මේ කුයික් CPU සිටප් කියන ඇප් එක තමා මම පාවිච්චි කරේ අනිත් ඇප් එකත් අවුලන්නේ දෙකම එකයි දෙකෙම එන්නේ එකම එක මුලින්ම CPU එක බලමුකු ඒක ඉන්ස්ටෝල් කරගෙන ඒ ඇප් එක ඕපන් කරගෙන පන්නයන් හරි ඕපන් වෙන මෙමුණද මේ හරි ඔයා අප්ඩේට් එකක් ඇවිල්ලා මම බැලුවා මේ මොකක්ද දාවේ කියලා. ඒක තමයි අතන කැරකුණේ. මේ මෙන්න මෙතනින් සමහර විට performance මෙතන ටික් එක වැල්ලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක ටික් එක දාගන්න. මෙන්න මෙතන තියෙනවා power plan එක. එතන balance වැල්ලා තියෙන හුඟක් වෙලාවට ඒක high performance දාගන්න. ඊට පස්සේ මෙතන co-parking frequency scaling turbo boost එකයි performance එකයි හතරම 100% දාගෙන ඇප්ලයි කරගන්න. හරිද? දැන් එතකොට ඔයාගේ CPU එක ඕවර්ක්ලොක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ full CPU එකේ full performance අද්දනවා. හරිද? දැන් මගේ ඒක මම උදාහරණයක් දෙන්නම්. මගේ CPU එක තියෙනවානේ i5 8 gen එකක් තියෙන්නේ. core 6යි logical processors 6යි මේ එකේ clock speed එක 3යි තියෙන්නේ. හරිද? මේක clock speed එක 3යි. ඒකත් පෙන්නත් හැකි මෙන්න මෙතනින්. මේ තියෙන. පේනවා ඇති. ඒකේ clock speed එක 3යි. overclock කරාම clock speed එක 4ත් පන්නලා යනවා. ඒ කියන්නේ 4යි 4.15යි වගේ උඩරෙම යනවා. ඒ clock speed එක හුඟක්ම ඕනි වෙනවා ගේම් ගහද්දි එහෙම අනිවාර්යෙන්. ඒකින්ද ඕවර්ක්ලොක් කරලා තියාගන්න හොඳයි. ප්‍රොසෙසර් එකට මුකුත් වෙන්නේ නැහැ. සමහර අය බය වෙන්න පුළුවන් ඕවර්ක්ලොක් කරාම මොනවා වෙයිද හීට් වෙනව වැඩිද? එහෙම සීන් එකක් නැහැ. හරිද? එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් යන්න තියෙන්නේ ඇප් එක නේ. මම ඇප් දෙක නේ කියනවා කිව්වේ. අනිත් ඇප් එක. මේකෙන් වෙන්නේ මෙමරිය මොකක්ද RAM එක RAM එකේ කැචේ ෆයිල් හිටිනෝනේ දන්නවත් දන්නේ නැති අය RAM එකෙත් කැචේ ෆයිල්ස් හිටිනවා හරිද හුඟක් වෙලා රන් කරද්දී හරි නැත්තම් රන් කළා කැචේ ෆයිල් හිටිනවා එතකොට මෙන්න මෙතනින් නිකම්ම ක්ලීන් මෙමරි එක දෙන්න විතරයි තියෙන්නේ එතකොට RAM එකේ තියෙන කැචේ ෆයිල් ටික අයින් වෙලා යනවා. ඒ ඇප් එකෙන් කරන්නේ ඒක හුඟක් වටිනවා. මොකද හුඟක් වෙලා PC එක රන් කරලා තියෙද්දි එහෙම ඕකෙන් ක්ලීන් අප් එකක් දුන්නම ආයේ PC එක ස්මූත් වෙනවා. ඊට පස්සේ ඉතින් ෆයිල් එකට යන්න. දැන් ඇතියන් තන්නේ ෆයිල් එකට මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න කියලා දැන් තමයි ෆයිල් එකට ආවේ. මේක ඉතින් ලොකු දේවල් ටිකන්නේ ඩිරෙක්ටර්ස් එකයි විසුවල් C+ එකයි තියෙනවා ඒ දෙක සෙටප් කරගන්න මන් දැන් මතක් වුණේ මේ ඩිරෙක්ටර්ස් එක දෙද්දී ඒකේ සෙටප් එක ඩබල් ක්ලික් කරලා ගියන් පස්සේ මෙතන accept දීලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටික් එකක් ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ පේනවා ඇති පේන්න ඕනි අනිවාර්යෙන් නැත්නම් කන්නාඩි දෙකක් දාගන්න මේ ඒ ටික් එක ඕනේ නැහැ මේ තියන්නේ ඇප් එක මෙතන ටික් එකකින් එන්නේ ඇප් එක ඕනි නැහැ ඒක ටික් එක අයින් කරලා next දෙන්න එතකොට නිකම් install වෙනවා නැත්නම් එහෙම download වෙන්න ඉල්ලයි ටික් එක දාලා තියෙද්දි next දුන්නාන් පස්සේ download වෙයි internet connection එක ගහලා නැත්නම් එහෙම download
ෆේල් කියල වෙල්ලා ඒත් ඉන්ස්ටෝල් වෙනවා බයන්න එපා ඒ ඩවන්ලෝඩ් ෆේල් කියල වැඩන මේක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ ඒක පස්්නයන්නේ මෙතනින් ඉන්ස්ටෝල් වෙන විසුවල් ස්ලීප අස්සගේ නම් එහෙම සින්න එකක් නෑ ඒකේ එන්නේ කෙලෙම්ම තමන්ගේ එක අප්ටු ඩේට් එක තියෙනවනම් මෙතනි රෙපයා කියල එන්නේ අප්ටු ඩේට් එක තියෙනවනම් රෙපයක් කියල එන්නේ වෙන ඉතින් ඒ දෙකේ පස්්නයන් නෑ ඒකනු ්‍රීස්ටාර්ට් ඉල්ලනවා දැන්නේ මතක්ුණ ඒකනු ට්‍රීස්ටාර්ට් ඉල්ලනවා ඒක සෙටප් කරයින් පස්සේ මගේ දෙන්න ඔන්නෑ ඉටවස්සේ ඔප්ටිමයිස් පැක් එකට ය මේකේ ඇප්පල සෙටප් ටික තියෙනවා මුලින්ම ඊට පස්සේ CPU ප්‍රයෝරිටි කියලා හෝල්ඩ එකත් තියයි ඒක තියෙනවා මෙතන තමන්ගේ ප්‍රොසෙස එකට දාගන්න ඕනි රෙග්ගෙඩික්ට හරිද මේම්ඩ ප්‍රොසෙස නැත්තං AMD පාච්චි කන්නයට රයිසන් පාච්චි කන්නයට ඒක නැත්තා ඉන්ටෙල් තම හුගක් පාච්චි කරන්න ඒකට්ටියට මේ ඉන්ටෙල් CPU ප්‍රයෝරිටි කියන රෙග් එක දාගන්න ඒගන්නේ ඕ ප්‍රෙග්ගෙඩික්ටලින් කොමත් හුගක් ලොකු වෙනස් වෙන්නෑ සමහරයව තියෙන වෙනස් වෙන ඒවා මේකෙන් එහෙම ලොකු වෙනසක් වෙන්න මොක දතනින් ඔව කලොක් පාරදාපු හින්ද අපි හර ඊට පස්සේ දැන් තියෙන් ඉතිං ප්‍රෙග්ගෙඩිට්ටික තම එක දිගට මෙතන ප්‍රෙග්ගෙඩිට් ඔප්ටිමයිසේෂන් ෆෝල්ඩ එකේ තියෙන ඔක්කොමටික දාගන්න හරි එක දාගන්න තියෙන්නේ මෙන්න එකක් ඩබල් ක්ලික් කරා ඉටවස්සේ මෙතනින් රන් දුන්නා ඉටවස්සේ එන එකට යස් දුන්න ආයස් දුන්නයින් පස්සේ එච්චරයි විදිහට මෙතන ඔක්කොම ටික දාගන්න මන් දාලා නදී ආයදාන්න මේක කෙන්න ඒකයි ඊළඟට තියෙන්නේ අන්වොන්ටඩ් සර්විසස් ටික කියන්නේ මෙතන අපේ සිස්ටම් එකේ තියෙනවා සර්විස් අපිට ඕන් නැති බරගානක් හරි සමහරයට ඕනිවෙයි සමහරයට ඕන්න නැතිවෙයි එතනින් තමන්ට ඕනී ඒවා සාමාන්‍යෙන් පිසි එකින් එහෙම ලොකු වැඩ කරන්න නැත්තම් මේවා කක්කත් ඕන්නෑ නැත්තං ඕනීව කියවලා බලාගන්න පුළුවන්න මෙතන ඩිසේබල් Bluetooth සර්විස් තියෙනවා disable co-parking download maps manager DVR extra unnecessary services FSO and game bar අම්බානික ටිකක් තියෙනවා මේ printer service Xbox service ඒව ඕනි නෑ ඒ ටික දාගන්න ඒ ටික ඉන්ස්ටෝල් කරගන්න ඉන්ස්ටෝල් කියන්න අර ඩබල් කල්ලේ යස් දීලා ඔන්නෝක කරගන්න තියෙන්නේ මේ දැන් සාමාන්‍යයෙන් සමහරයට ඕනි වෙන ඒවා තියෙයි හරි Bluetooth සර්විස් එක එහෙම සමහර විට ඕනි වෙන්න පුළුවන් මොකකට හරි එතකොට ඒක enable කරගන්න ටිකක් මෙතන තියෙනවා දාලා Xbox සර්විස් එකයි download map manager ඒ ඕනිම ටික අර ආයි බැරි වෙලා හරි on කරගන්න ඕනි වුණොත් මෙතන තියෙනවා enable කරගන්න හරිද මෙතන ඔක්කොම එකට අදලා මේටි ගෙසින් දාගෙන යන්න තිය එතරම කිව්වොත් මට මේ ඔප්ටිමයිස් කරගන්න ඕන කමන්නෑ මේ කල්ලා තියෙන්න ඔක්කොම ටික
ඕල්ලන්ට ඕන හිද තම මේ කරගෙන යන්න. ආයි එතකොට ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මොකක්ද සීන් එක මොකක්ද වෙනස කියලා. කන්ටයකෝ ඉවරයි ඉවරයි දැන් තමා ලොකු දෙයක් තියෙන රැම් ඔප්ටිමයිසේෂන්. හරිද? රැම් ඔප්ටිමයිසේෂන් මතක තියාග. කෙලින්ම එකමන් ලේසිවෙන්න දාලා තියෙන්නේ මෙතන ඩොකියමන්ට් එක තියෙනවනේ. සර්ච් බාර් එකට ගිහිල්ලා රෙග් එඩිට් එකට යන්න. රෙජිස්ටරි එඩිට් එකට ගිහිල්ලා ඒක දැන් සාමාන්‍යයෙන් මෙතනින් පැත්තින් යද්දි හොයාගන්න අමාරුයි. නැත්තම් මේ මෙතන පේනවනේ ඔයගොල්ලන්ට. ඒකෙන් බලලා යන්නත් පුළුවන්. නැත්තම් මන් දාලා තියෙන්නේ කෙලින්ම අර ඩොකියුමන්ට් එකේ මෙන්න මේ කෑල්ල කොපි කරලා. හරිද? දැන් සාමාන්‍ය ඔයගොල්ලන්ගේ එද්දි රෙජිස්ටරි එඩිට් එකට ඇවිල්ලාම නැත්තම් මෙන්න මෙහෙම තමයි එන්නේ. මෙන්න මෙතන පේස්ට් කරගන්න. උඩ කෑල්ල. ඊට පස්සේ එන්ටර් දෙන්න. එතකොට කෙලින්ම යනවා හතන්ටම. හරිද? ඒකේ යට ඉඳන් 4 වෙනියට නැත්තම් 9න් බලාගන්න. මොකද වෙනස් වෙන්න පුළුවන් සමහර විට. SVC host split threshold KB කියලා ඔන්නෝම ටිකක් තියෙනවා. ඔන්නෝම එකක් තියෙනවා. අන්න ඒක හරිද? ඒක තමන්ගේ RAM එකේ හැටියට තමයි දාගන්න ඕනේ. මෙතන දාලා තියෙන්නේ RAM එකේ දාන්න ඕනි ගණන් ටික. මගේ 16GB තියෙන්නේ. ඒක හින්දා ඒකෙන් කෙලින්ම මිලියනයක් දාන්න ඕනි. එතනට ඒක දාලා තියෙන්නේ. ඒක දාලා නිකම් ඕකේ දීලා කට් කරාම හරි. හරි. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා. හරිද? මේ මන් ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා පෙන්නන්නම්. දැන් මෙතන 112යිනේ. 118ක් විතර තිබ්බ මට මතක හැටියට පටන් ගද්දි. දැන් 100 ගානක් තියෙන්නේ. දැන් මං PC එක රීස්ටාර්ට් කරන් එන්නම්. ආවයින් පස්සේ බලන්නකෝ ප්‍රොසෙස් ගානට වෙන වෙනස. හරි එහෙනම් ඔන්න රීස්ටාර්ට් කරගෙන ආවා. ටාස්ක් මැනේජර් එක ඔය තියෙන්නේ 105යි. මේ 90 ගාන තිබ්බේ මඤ්ඤං කෙලිය මේ OBS එක ඔන්නින් නැතුව. ඒකේ ඉන්න පොඩ්ඩක් විනාඩි 5ක් විතර ගියා. මේකේ 90 ගාන තිබ්බේ ආපු ගමන් දැන් 100 ගානට වැටිලා. කොහමත් 100 ගානන් තමා සාමාන්‍යයෙන් තියෙන්නේ. මේක අර 200 ගානක් වගේ තිබ්බොත් එහෙම ආයි 200 ගානන් වලට යන්නේ නැහැ. මේ ගානම තමයි. මේ ප්‍රොසෙස් ගාන අඩු වෙනවා කියන්නේ පට්ට හොඳයි. ඒ වුණාට අර වැඩි අඩු කරගන්න හොඳ නැහැ. මං ගේම් එකට ගිහිල්ලා පෙන්නන්නම් FPS කොච්චර තියෙනවද කියලා. ඒ වගේම කියන්න ඕනි දැන් ලෝන් PC ගහන අයට එහෙම පොඩි අවුලක් තියෙනවා මේ දවස්වල. 32 bit වල 4 version වල බෑන් වෙන කතාවක් යනවා. හරිද? ඒක උගක් අයගේ වුණා. මගේ යාළුවන්ගෙත් වුණා. ඒ කියන්නේ පැනල් ගහන අය එහෙම නෙවෙයි. පැනල් ගහන්නේ නැහැ කියලා 100% ෂුවර් කරන්න පුළුවන් අය. ඒ වගේම කෙලින්ම ඕල් ඉවෝ ඒ කියන්නේ ඉවෝ දැන් ගන් කීයක් ඇවිල්ලා තියෙනවද? අම්බානේ ටික ඇවිල්ලා තියෙන්නේ 10කටත් වැඩිය තියෙනවනේ. අන්නේ ඕල් ඉවෝ ඇක් මේ මැක්ස් ඇක් එකක් හිටම් පැමිණිට් බෑන්ඩ් වුණා මේ ළඟදී. මමත් පුදුම වුණා මොකක්ද ඒ සීන් එක කියලා. මේ හැක් නෙවෙයි. හැක් කියලා ජීවිතේට කියන්න බෑ. මොකද දැන් සාමාන්‍ය ওই ලක්ෂ 2කටත් වඩා වටින account එකක්
මේ රුපියල් 10,000 කියමුකෝ 10,000 විතර හැක් එකක් දාලා බෑන් කරගන්න ඕනි කමක් නැහැ නේ රිස්ක් එකක් ගන්නවත් මොකටදනේ එහෙම ගන්න එකකුත් නෙවෙයි අනිවාර්යෙන් මේ බෑන්ඩ් වුණා ඒකින්ද ප්‍රශ්නයක් තියෙනවා ඔතන පොඩ්ඩක් බලාගෙන 32 bit 4 version ගහන අය මං ගහන්නේ MSI5 P64 එක විතරයි ඒකේ ලොබි FPS එක 200 ගණන් ගියා ඉස්සෙල්ල සීසන් එකේ ඉස්සෙල්ල කියන්නේ අර සීසන් එක නෙවෙයි මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කළානේ බෑග්ග්‍රවුන්ඩ් එකේ එයි ඇනිමේෂන් උයි වැඩි වෙද්දී මෙතන FPS අඩු වෙනවා හරිද ඒකත් කියන්න ඕනේ තමන්ගේ පැක් එක තියෙනවනේ පැක් එක ඩවුන්ලෝඩ් කරන්න FPS අඩු වෙනවා හරිද ඇනිමේෂන් වැඩි වෙන්න මේ FPS අඩු වෙනවා ට්‍රේනින් පාරක් යමු මං අල්ට්‍ර දාලා ගහන්නේ ලයිව් එකෙත් උගක් කළාට අල්ට්‍ර දාලා ගහන්නේ මට අල්ට්‍ර නැතුව සෙට් නෑ ගෙන්ද ස්මූත් දැම්ම නම් මීට වැඩි FPS ටිකක් තියෙනවා මොකක්ද ඒ උනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් ඔයා මේ ඉන්න ප්‍රයිවට් මේ VPN එකෙන් අරගෙන නෙවෙයි එක තැන ඉඳලා බලමු එක තැන ඉඳලා 250 යන FPS ගැම්මට කෙලින්ම මූව වෙද්දිත් FPS ඇති වෙන්න තියෙනවා මේ OBS එක රිකෝඩ් ඇප් එක රන් කරලා තියෙන හින්දා FPS 10ක් විතර තව අඩුවෙන් යන්නේ ඒකට මොකද ඒකට අද්දනවා CPU එකෙන් 110ක් මගේ i5 8 එකක් නේ තියෙන්නේ RAM එක 16යි RX 470 4GB වීඩියෝ එකක් තමයි තියෙන්නේ හිතා ගන්න පුළුවන් ඒ වගේ මෙච්චර මේ සෙන්සිටිව් තියන්නේ ඇයි කියලා ඇහුවොත් මේ වගේ සෙන්සිටිව් තමා ඔව් පෙන්නන්න ලයිව් බලන අය හුඟක් අය දන්නවා එකයි 10යි 10 දාලා තියෙන්නේ ෆුල් දාලා තියෙන්නේ ෆුල් කියන්නේ මීට වැඩිය දාන්න පුළුවන් සමහර ඒ වුණාට මේ ගාන තමා මං ගහන්නේ මේ ගාන ඒ කියන්නේ මීට වැඩිය දැම්මත් අර මෙතෙන්ට ගිහිල්ලා ආයි නිකන් ආවත් නිකන් XY බලලාවත් රීසෙට් වෙනවා ඒක හින්දා තමයි මේ ගාන තමයි ෆුල් කියන්නේ හරිද නැතුව ෆුල් නෙවෙයි මීට වැඩිය දාන්න පුළුවන් මේ x එකයි y එකයි 2x ඩිෆෝල්ට් තියෙන්නේ 16450 ඊළඟට මවුස් DPI එක 800 නෝමල් මවුස් එකක් 350 මවුස් එකක් තව එමියුලේටර් එකේ DPI 360 නේ 360 ඒක බෝනස් පාට හරි පෙටින් එහෙම ඕනි නම් ඒක බෝනස් කිව්වේ හරිද තව බෝනස් එකක් කියන්නම් අන්තිම වෙනකම් බලන් හිටපු ඉඳ වීඩියෝ එක PC එක ක්ලීන්ව තියාගන්න දූවිලි යන්නේ නැති වෙන්න තියාගන්න ඒක බලපානෝ හුඟක් ලැග් වෙන සීන් වලට ඕවර්හීට් වෙන ඒවට ෆෑන් අස්සට එහෙම යනවනේ දූවිලි එහෙම ක්ලීන් කරලා තියාගන්න තව CPU එකේ thermal paste මාරු කරන්න සාමාන්‍යයෙන් පුළුවන් නම් මාස දෙකෙන් දෙකට වගේවත් මාරු කරන්න නෑ එහෙම නැත්නම් ඉතින් ඉදලා හිටලා හරි මාස 5ක් 6ක් ගියයින් පස්සේ හරි මාරු කරලා දාන්න මොකද ඒවයිනොත් ඕවර්හීට් වෙන සීන් වලින් ලැග් වෙන්න පුළුවන් එහෙනම් ඉතින් එච්චරයි අදට වීඩියෝ එක ආයේ අලුත් වීඩියෝ එකකින් සෙට්ටම ගැම්මට ලයික් කරලා සබ් කරලා තියාගන්න මතක ඇතුව නොටිෆිකේෂන් බෙල් එකත් ඔන් කරලා තියාගන්න අපි යනවා ජය වේවා